ආයුබෝවන් හැමෝටම. අද අපි කතා කරන්න යන්නේ අපේ ඉලෙක්ට්‍රොනික ගැජට් වලට පණ දෙන ඒත් ඇහැට නොපෙනෙන හරිම අපූර්ව තාක්ෂණයක් ගැන. ඒ කියන්නේ අපි ප්ලග් එකට ගහන AC කරන්ට් එක ෆෝන් එකට ලැප්ටොප් එකට අවශ්‍ය DC කරන්ට් එකක් වෙන්නේ කොහොමද කියන එක ගැන. අපි හැමදාම අපේ ෆෝන්, ලැප්ටොප් charge කරනවානේ. ඒතර charge එක ඇතුලේ ඇත්තටම මොකක්ද වෙන්නේ කියලා කවදා හරි හිතුවද? අන්න ඒ පුංචි මැජික් එක ගැන තමයි අපි අද මේ කතාවෙන් හෙළිදරව් කරගන්න යන්නේ. මෙන්න බලන්නකෝ මූලිකම වෙනස. වම් පැත්තේ තියෙන්නේ බිත්තියම එන AC. ඒ කියන්නේ ප්‍රත්‍යාවර්තක ධාරාව. ඒක හරියට එක දිගට දිශාව මාරු කරන හරියට ඉදිරියටයි පස්සට යන රෙල්ලක් වගේ. දකුණු පැත්තේ තියෙන අපේ ගැජට් වලට ඕන කරන DC. ඒ කියන්නේ සරල ධාරාව. ඒක ස්ථාවරව එකම එක දිශාවකට ගලාගෙන යනවා. හරි. එතකොට අපිට තියෙන අභියෝගය තමයි මේ දිශාව මාරු කරන AC ධාරාව එකම දිශාවකට යන DC ධාරාවක් බවට හරවගන්නේ කොහොමද කියන එක. මේකේ තමයි ඉලෙක්ට්‍රොනික්ස් වල තියෙන මූලිකම ප්‍රශ්නයක්. ඉතින් මේ ක්‍රියාවලියට අපි කියනවා රෙක්ටිෆිකේෂන් නැත්නම් සෘජුකරණය කියලා. ඒක තේරුම තමයි නිවැරදි කරනවා හරි එක දිශාවකට හරවනවා කියන එක. හරියටම අපිට කරන්න ඕනේ නේද? ඉතින් මේ අභියෝගයට විසඳුම මොකද්ද? හොඳයි අපි දැන් හඳුනගමු මේ පරිවර්තනය කරන්න පුළුවන් නියම ඉලෙක්ට්‍රොනික උපාංගය. මෙන්න ඉන්නවා අපේ කතාවේ වීරයා ඩයෝඩයා. ඩයෝඩයා කියන්නේ හරිම සරල දෙයක්. ඒක හරියට විදුලියට එක පැත්තකට විතරක් යන්න ඉඩ දෙන one way ගේට්ටුවක් වගේ. හරිම සරලයි ඒත් හරිම බලවත්. හරි. එහෙනම් අපි මේකේ තියෙන සරලම ක්‍රමයෙන්ම පටන් ගමු. මේකට කියනවා අර්ධ තරංග ඍජුකරණය කියනවා. මේ සරල පරිපතේදී වෙන්නේ මේමයි. ඩයෝඩ AC තරංගයේ ධන පැත්තට ඒ කියන්නේ එක දිශාවකට යන්න ඉඩ දෙනවා. හැබැයි ඍණ පැත්ත ඒ කියන්නේ අනිත් පැත්තට එනකොට දොර වහනවා වගේ සම්පූර්ණයෙන්ම બ્લોක් කරනවා. දැන් බලන්න මේකේ ප්‍රතිඵලය. වම් පැත්තේ තියෙන්නේ පරිපතේට එන සම්පූර්ණ AC තරංගය. දකුණු පැත්තෙන් බලන්නකෝ එළියට එන ප්‍රතිදානය. පැහැදිලිවම පේනව නේද? අර ඍණ භාගය සම්පූර්ණයෙන්ම කැපිලා ගිහින් තියෙන හැටි. හැබැයි මෙතන පොඩි අවුලක් තියෙනවා නේද? අපි අර රින්න භාගයේ සම්පූර්ණයෙන්ම කපලා අයින් කරනවා කියන්නේ එන ශක්තියෙන් හරියටම භාගයක් නිකරුණේ අපතේ යනවා කියන එකයි. අපිට මීට වඩා හොඳ ක්‍රමයක් ඕන වෙනමු. අන්න ඒ අපතේ යන ශක්තියත් අල්ලගන්න පෙරණ නියම ක්‍රමයක් තියෙනවා. ඒකට තමයි අපි පූර්ණ තරංග ඍජුකරණය කියලා කියන්නේ. නමේ තියෙන විදිහටම පූර්ණ තරංග ඍජුකරණයකින් සම්පූර්ණ AC තරංගයේම ශක්තිය ප්‍රයෝජනෙට ගන්නවා. පොඩ්ඩකවත් අපතේ යවන්නේ නැහැ. බලන්නකෝ ඒක කරන විදිහ මේ පරිපතය හරිම දක්ෂයි. ඒක ඩයෝඩ දෙකකුයි මැදින් සම්බන්ධයක් තියෙන විශේෂ ට්‍රාන්ස්ෆෝමරයක්කුයි පාවිච්චි කරලා AC තරංගයේ ඍණ භාගය කපලා දානව වෙනුවට ඒක උඩට පෙරලලා ධන භාගයක් බවට පත් කරනවා. නියමයි නේද? ඊටත් වඩා දියුණු අද කාලේ ගොඩාක්ම පාවිච්චි වෙන ක්‍රමය තමයි මේ බ්‍රිජ් ඍජුකරණය. මේකේ ඩයෝඩ 4ක් යොදාගෙන විශේෂ ට්‍රාන්ස්ෆෝමරයක් ඕන නැතුවම හරිම දක්ෂ විදිහට ධාරාව නිවැරදි පාරට යොමු කරලා පූර්ණ තරංග ඍජුකරණයක් කරනවා. ඉතින් අන්තිමට බලද්දි කතාව මේකයි අර්ධ තරංග ඍජුකරණයේ සරලයි තමයි ඒත් කාර්යක්ෂමතාව හරිම අඩුයි. ඒත් පූර්ණ තරංග ඍජුකරණයේ තමයි නියම විසඳුම. ඒක හරිම කාර්යක්ෂමයි ඒ වගේම අපිට ගොඩක් ස්ථාවර සුමට DC ධාරාවක් ලබා දෙනවා. හොඳයි අපි දැන් ඩයෝඩ වලින් කරන තවත් හරිම වැදගත් වෙනස්ම වැඩක් ගැන බලමු. ඩයෝඩ ශ්‍රීජුකරණයට විතරක්ම නෙවෙයි පාවිච්චි වෙන්නේ ඒවට පුරුවන් විද්‍යුත් සංඥාවල හැඩය වෙනස් කරන්න. ඒ කියන්නේ ක්ලිප් කරන්නත් මේවා යොදා ගන්නවා. ක්ලිපින් පරිපතයකින් කරන්නේ සංඥාවක වෝල්ටේජතාවය නිශ්චිත මට්ටමකට සීමා කරන එක. මේක හරියට තරංගයක උඩ කොටසයි යට කොටසයි පිළිවෙලකට කතුරින් කපලා අයින් කරනවා වගේ වැඩක්. හැබැයි ඉතිරි කොටසට කිසිම හානියක් වෙන්නේ නැහැ. හරි. එහෙනම් අපි අද ඉගෙන ගත්ත දේවල් ටිකක් මතක් කරගමු. බිත්තියෙන් එන AC බලය අපේ උපාංගවලට අවශ්‍ය DC බවට පත් කිරීමට කියන්නේ ඍජුකරණය කියලා. මේක කරන්නේ විදුලියට එක පැත්තකට විතරක් යන්න දෙන ඩයෝඩ කියන උපාංගයෙන්. අර්ධ තරංග ක්‍රමය සරල වුණාට ශක්තිය අපට යනවා. ඒ නිසා අපි අද පාවිච්චි කරන්නේ සම්පූර්ණ ශක්තියම ප්‍රයෝජනයට ගන්න පූර්ණ තරංග ඍජුකරණ. ඉතින් මේ සරල පරිපත තමයි අපි හැම ඉලෙක්ට්‍රොනික උපාංගයක් ඇතුළෙම හැංගීලා ඉඳන් නිහඬවම වැඩ කරන නියම වීරයෝ. හිතන්න මේ වගේ තවත් මොන වගේ මූලික උපාංග අපේ ඇහැට නොපෙනී හැමතැනම ක්‍රියාත්මක වෙනවා ඇද්ද?